යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම්පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තිය කියන මේ ගාථාවත් ඒ ආශිර්වාදේ ලැබෙන ගාථාවක්. ඒ බුදුරජාන් වහන්සේට නමස්කාර කරනවා, බෝධියට නමස්කාර කරනවා, ඒ වගේම විමුක්තියටත් විමුක්ති මාර්ගයටත් නමස්කාර කරනවා කියන ආකාරයෙන් තමයි විග්‍රහය එන්නේ. මේ බෝධියට කිව්වහම ලෝතුරා බෝධිය, පච්චේක බෝධිය, ශ්‍රාවක බෝධිය ආදී වශයෙන් තුන්තරා බෝධිය කියලා අපි කියනවා. තුන්තරා බෝධිය කියලා කියන්නේ ඒ ලෞත්‍රා බුද්ධත්වයට පත් වීමට පූර්ණය කළ යුතු වන්නා වූ පාරමිතා මාර්ගයක් ඇද්දේ මාර්ගයට කියනවා ලෞත්‍රා බෝධිය. ඒ පූර්ණය කරගත්තා වූ අවස්ථාව අපිට අත්දකින්න ලැබෙන්නේ විද්‍යාමාන වෙන්නේ ඒ අවසාන ප්‍රතිඵලයි. දැන් ලෞත්‍රා බුද්ධත්වයට පත් වීමට පූර්ණය කළ බෝධි ශක්තිය මේ ලෝකයේ විද්‍යාමාන වෙන ස්ථානය තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. සියලු බුදු පියාණන් වහන්සේලාම පාරමිතා ගුණ පූර්ණය කරලා ලෝතුරා බුද්ධත්වයට පත් වෙනකොට ඔය එකම ස්ථානයක් තියෙනවා ලෝකයේ මධ්‍ය දේශයේ කියන. අන්නේ මධ්‍ය දේශයේ කියන ස්ථානයේ තමයි මේ බෝධීන් වහන්සේ මේ පාරමිතා බලයෙන් හටගන්නේ. ඒ බෝධීන් වහන්සේගේ පාරමිතා ශක්තිය තමයි විහිදෙන්නේ. ඒ නිසා බෝධීන් වහන්සේ බෝධියට නමස්කාර කරනකොට ඒ නමස්කාර කිරීමත් සමග ශක්තිය හා සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඉතින් මේ ශක්තිය ලැබෙනවා. ඒ ගාථාව නිසා නිතර භාවිතා කරනකොට ඒවා කර්මස්ථාන වැඩි විදි භාවිතා කිරීම හොඳයි. තවත් ගාථාවක් තියෙනවා ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස පරාජයෝහි උග්ඝෝසයුන් දේව ගණා පසන්නා ඒතේන සත්‍යේන සුවත්ති හෝතු කියලා කියන්න පුළුවන් පොදුවේ කියනවා නම් එවන ඒතේන සත්‍යේන ජයත්තු මයිහං කියා Tamanta කියා ගන්නවා නම් කියා ගන්නත් පුළුවන්. ඒ විදිහේ ගාථා තුන් පාරක් කියලා ඒක ගත්තාම මේ ආශිර්වාදය සම්බන්ධ වෙනවා. එදා ඉතින් කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. එතකොට මේ එහෙම ඒ විදිහට කරලා තමයි කටයුතු කරගන්න පුළුවන්.